ඉතින් මම කල්පනා කරා මේ අයිටම් එක මට ගෙදර ඉඳන් හදන්න පුළුවන් නේ කියලා. හයි කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම අරන් ආව පොඩි ඊවනිං බ්ලොග් එකක්. දැන් මම තව ටිකකින් පොඩි වැඩකට එළියට යනවා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එකේ මම දාගෙන හිටපු හෙයාර් ස්ටයිල් එකට කැමති වෙලා තිබුණා. ඉතින් මට ඒක ලස්සනයි කියලා තිබුණා. ඉතින් thank you කියලා කියනවා. ඉතින් ඒ වගේම සමහර අය අහලා තිබුණා ඒ හෙයාර් ස්ටයිල් එක කරගන්න විදිහ පෙන්වන්නකෝ කියලා. ඉතින් ඒක එහෙම අර ලොකු හෙයාර් ස්ටයිල් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් අර ඔයාලටම ලේසියෙන් කරගන්න පුළුවන් හෙයාර් ස්ටයිල් එකක්. ඉතින් මම අද ඒක දාගෙන යන්න හිතුවා. එතකොට ඔයාලටත් ඒක බලන්න පුළුවන් වෙන නිසා. ඉතින් එහෙනම් අපි හෙයාර් ස්ටයිල් එක දාන්න ලෑස්ති වෙමු. ඉතින් මම ලෑස්ති වෙන ගමන් කියන්න නැත්තම් මට පරක්කු වෙන නිසා. ඉතින් හෙයාර් ස්ටයිල් එක දාගන්න කලින් මම මුලින්ම මගේ මේ නෙක්ලස් එක දාගෙන ඉන්නවා. ඊට පස්සේ වොච් එක දාන් යනවා. ඒ ඇති වැඩි මුකුත් ඕන වෙන්නේ නැහැ. ඉතින් මම හැමදාමත් වගේ යූස් කරන්නේ මෙන්න මේක ලිප් බාම් එකක්. මේක ටින්ටඩ් ලිප් බාම් එකක්. මේකේ කලර් එකට මම මාර ආසයි. ඒක නිසා තමයි මෙන්න මේ කලර් එකයි මෙන්න මේකයි තමයි ඉතින් හැමදාම වගේ යූස් කරන්නේ. එහෙම ලොකු වෙනසක් නැහැ ඉතින්. normally මම එළියට යනකොට අනිවාර්යෙන් මේ දෙක තමයි දාන්නේ. මේක විතරක් ගාන යන වෙලාවලුත් තියෙනවා. හිතුරුම් මේකක් දාන්න. මේ විතර කැටි වගේ නේ. ඉතින් මේ හෙයාර් ස්ටයිල් එක දාගන්න කලින් කොණ්ඩේ මුලින්ම මෙහෙම මැදින් බෙදා ගන්න ඕනේ. ඒකත් ගානටම නෙමෙයි. කියන්නේ දැන් මෙහෙම පනාවකින් පීරලා ගන්නත් පුළුවන්. මම ගන්නෙ මෙන්න මෙහෙම. එතකොට මේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම බෙදෙනවා. ඉතින් ඒ විදිහට අරගෙන චුට්ටක් මෙහෙම පීර ගන්නවා. එහෙමත් අර මේ එනම එහෙම ලොකු අවුලක් නැහැ. ඊට පස්සේ මම මෙන්න මෙහෙම එදා මම මෙහෙම දැම්මද නෑනේ. එදා එහෙම දැම්මෙන්නේ නැහැ. මෙන්න මෙහෙම අරගෙන මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මොකද එකපාරට අවුවක් වගේ ආව වහින්න වගේ තියෙනවා ඒකයි. මෙන්න මෙහෙම අරන් ඒක අර එක එක දවසට එක එක විදිහට එන්නේ ඒකයි. මෙන්න මෙහෙම සමහර දාට හොඳට එනවා. සමහර දාට හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම තමයි මම එදා දාගෙන හිටියේ. ඊට පස්සේ ඉතින් මෙතනට පොඩි මේ හෙයාර් ක්ලිප් එකක් ගහ ගන්න ඕනේ පින් එකක්. ඉතින් මේ පැත්තත් මම ඒ විදිහටම ගත්තා. පොඩි වෙනසක් තියෙනවා. ඒ පැත්තටත් මම පින් එකක් ගහ ගන්නවා. නැත්තම් මේක මේ මෙතනට ඕනනම් පොඩි මේ හෙයාර් බෑන්ඩ්ස් දෙකක් දාගන්නත් පුළුවන්. ඒක දැම්මහම කරදරයි. ඊට වඩා මෙන්න මෙහෙම ගහන් ඉන්නකොට ලේසි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම තමයි. හරි හෙයාර් ස්ටයිල් එක දැන් දාලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ පැත්තත් තියෙන්නේ මෙහෙම. පිටිපස්සට බැලුවාම එහෙම තියෙන මම ගොඩක් පීර ගන්න යන්නේ. මොකද මේ හෙයාර් ක්ලිප්ස් දෙක ගැලවෙන්න පුළුවන් පීරන්න ගියොත්. ඉතින් මේ විදිහට තමයි මගේ කොණ්ඩේ මම දාගත්තේ. මේකේ ටිෂුස් දෙකක් තියෙනවා. මගේ ෆුල් අවුට්ෆිට් එක ඔයාලට පේනවද දන්නේ නැහැ. මම වයිට් පෑන්ට් එකක් තමයි ඇඳලා ඉන්නේ. වයිට් පෑන්ට් එකට මෙන්න මේ টොප් එක තමයි මම ඇඳේ. එතකොට මේ තියෙන්නේ මගේ හෑන්ඩ් බෑග් එක. ඉතින් ඔක තමයි මගේ අද ෆුල් අවුට්ෆිට් එක. ඉතින් කියන්න ඕනේ මම දැන් ගිහින් ඇවිත් මගේ අයිඩියා එකක් තියෙනවා පොඩි වැඩක් කරන්න. ඒකට අද මම ඔයාලවත් එකතු කරගන්න හිතුවා. ඔයාලත් ආස වෙයි. ගොඩක් Pinterest app එක use කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ දේවල් වලට ආසයි. ඉතින් අද ගිහින් ඇවිත් ටයිම් එක තිබුණොත් මම හදලා පෙන්නන්නම්. එහෙම නැත්නම් හෙට උදේට මම හදන විදිහ කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. එහෙනම් ගිහින් හම්බෙමු.
අද වෙදර් එක බලන්නකෝ. මේ ටිකේම මෙන්න මෙහෙම තමයි තිබුණේ. මගේ වැඩේට පොඩි වෙලාවක් තියෙනවා. ඒක නිසා මට හිතුණා ඊට කලින් මොන හරි කන්න දෙයක් ගන්න ඕනි කියලා. ඉස්සල්ලාම මම ගියේ එතනට. ඉතින් ලේසියෙන්ම කන්න පුළුවන් දෙයක් වෙන්න ඕනි නිසා මම හිතුවා මිල්ස් එකක් ගන්න. මම මිල්ස් වලට ආසයි. ඉතින් මම ඒක වාහනේ ඉඳන්ම කෑවා ඉක්මනට. හයි ඉතින් මම ගෙදර ආවා ඊයේ හවස එන ගමන් මාර විදිහට වැස්සා කොහොමත් ඒ වීඩියෝ එක කන්ටිනියු කරන්න බෑ ඒ වෙලාවේ හැටියට ගෙදර ඇවිත් මොකද කළුවරයි ඒක නිසා මම ඔයාලට කිව්වනේ අද උදේ හරි මේ දේ මම කරනවා කියලා ඉතින් මොකද්ද මම හදන්න යන්නේ කියලා දැන් කියන්න මම හදන්නේ බොහීමියන් ස්ටයිල් hair clip organizer එකක් ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට අර ගර්ල්ස්ලාට එක එක විදිහ අයිටම්ස් කාලෙන් කාලෙට එනවා රූම් ඩෙකරේෂන්ස් විදිහට එතකොට ඔය ආස කරන විදිහට එක එක ඒවා එනවා. ඉතින් ඒ විදිහට මේ දවස් ටිකේ පොඩක් ඇවිත් තියෙන දෙයක් තමයි hair clip organize කරන මෙන්න මේ පොඩි අයිටම් එක. මේක ඔන්ලයින් ස්ටෝර්ස් වලත් ගන්න තියෙනවා. මම තෙමු එකේ බැලුවාම රුපියල් 1400 ගානට තියෙනවා. එතකොට තව 2000 ගානටත් තිබුණා වගේ නිකන් එක එක අර ඩිසයින් එක වෙනස් වෙනකොට ප්‍රයිස් එකත් එහෙම වෙනස් වෙනවා. ඉතින් මම කල්පනා කරා මේ විදිහ අයිටම් එකක් මොකටද මම එහෙම ගන්න කියලා. මට හිතුණා මම ආසයි මේ විදිහේ ඔය ලස්සන පොඩි දේවල් හදන්න ගෙදරින්. ඉතින් මම හිතුවා මේක මම හදලා බලනවා කියලා. බලමු කොහොමද ඒද කියන්නේ මම දන්නේ නැහැ. නැත් ෂෝ එකක් තියෙනවා ලස්සනට ඒ කියලා. ඉතින් අපි එහෙනම් හදලා බලමු කොහොමද මගේ මේ ඕගනයිසර් එක එන්නේ කියලා. ඉතින් මේක හදන්න ඔයාට ඕන වෙනවා කතුරක් ওই විදිහේ නූල් ටිකක්. ඒ නූල් ටික හැබැයි ඔයා දැන් මේ ගන්න ලී ජාතියට මැච් වෙන්න ඕනේ. මම නම් මේ අරන් තියෙන්නේ එච්චර මේ හයිය නැති කෝටු ජාතියක්. ඉතින් ඔයාටත් පුළුවන් ඒ විදිහේ එකක් නැත්තම් ටිකක් හයියට තියෙන එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ විදිහට අරගෙන හැබැයි හැම ලී කෑල්ලක්ම එකම සයිස් එකෙන් වෙන්න ඕනේ. පොඩක් මේ හරියටම ඒක අරගන්න නැත්තම් මේක කැත වෙනවා එහෙම අර පොඩි හරි වෙනසක් තිබුණා. ඉතින් මුලින්ම කරගන්න ඕනේ ඔයා එල්ලන්න ඕන ප්‍රමාණය හරියට අරගෙන ওই විදිහට ගැට ගහ ගන්න ඕනේ. මේක හොඳට ගැට ගහ ගන්න. කැමති නම් ඔයාට ග්ලූ ගන් එකක් යූස් කරලා මේක අලව ගන්නත් පුළුවන්. එහෙම ඕන වෙන්නේ නැහැ. ගැට ගැහුවාම හොඳට තියෙනවා. ওই විදිහට ඊළඟට එන්න ඕන එක ඔයා හිතලා ওই විදිහට තියලා එක දිගට නූලෙන් ගැට ගහන් යන්න තමයි තියෙන්නේ. මම කරලා පෙන්නන්නම් මේක ලොකු දෙයක් නෙවෙයි හරිම ලේසියෙන්ම කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඔන්න ඔහොම ඔයාට තනි නූලෙන්ම මේක කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මම දැන් කරනවා වගේ නූල් කැල්ල වෙන වෙනම ගැට ගහලා එහෙම හදාගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේක ලේයර්ස් 4කට හිටින්න තමයි හැදුවේ. ඔයාට ඒක වැඩි කරගන්න උනත් පුළුවන්. ඉතින් ওই විදිහට හොඳට ගැට ගහ ගන්න ඕනේ. ටිකක් හයියට ගැට ගහන්න. ඊට පස්සේ මේකේ වැඩිපුර තියෙන නූල් කෑලි තියෙනවා නම් ඒ ටිකත් කපලා අයින් කරගන්න ඕනේ. එතකොට තමයි ලස්සන ෆිනිෂින් එකක් එන්නේ. මේ වැඩේට මට කීයක්වත් වියදම් වුණේ නැහැ. ඔක්කොම දේවල් මන් ළඟ තිබුණා. ඉතින් ඒක නිසා මට හරිම ලේසි වුණා මේක හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදපු මගේ hair clip organizer එක. මේක අපි දැන් එල්ලගමු මගේ room එකේ. මෙන්න මෙතන තමයි මම හිතුවේ මේකට මැච් වෙන හොඳම තැන කියලා.
පළවෙනි හෙයා ක්ලිප් එක විදිහට මට හිතෙනවා මෙන්න මේක හොඳයි කියලා මෙතනට. ඒ වගේම තව ගොඩක් ඒවා මෙතනට දාන්න පුළුවන්නේ. මට හිතෙනවා ඊළඟට අරලිය හෙයා ක්ලිප් එක මෙන්න මෙතනට දැම්මනම් හොඳයි කියලා. ওই විදිහට දිගටම හෙයා ක්ලිප්ස් ටික මෙන්න මේකේ එල්ලන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ hair clip organizer එක. හිතුවට වඩා මාරම ලස්සනට ආවා. ඔයාලට මේකට කරන්න පුළුවන් තව දෙයක් මෙන්න මෙතන උඩට පොඩි රින් එකක් වගේ මොන හරි එහෙම දාගන්නත් පුළුවන්. තව දෙයක් මෙන්න මේ නූල් ටික ලස්සන කරගන්න පුළුවන්. ඔයාලට මැක්‍රම් එහෙම මේ කරන්න දන්න කට්ටිය ඉන්නවා නම් ඒ විදිහට මෙන්න මෙහෙම අර ගොතල වගේ එන්නේ එහෙම මේකට මෙහෙම දාගන්නත් පුළුවන්. එතකොටත් ගොඩක් ලස්සනයි ඒකෙන්. මේකේ දැන් ඔයාලට පුළුවන් එක එක කලර්ස් වලින් එක එක hair clips මේකට use කරන්න. මෙහෙමයි දැන්. මේක දැන් මෙතන මොන හරි flower එකක් වගේ තියෙන hair clip එකක් මෙතනට වගේ තිබුණා නම් ලස්සනයි. මෙතන කොහෙට හරි අර එකම type එකේ hair clips දාන්න එපා. එතකොට අර එහෙම ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් දැන් මෙන්න මේක එක විදිහක්, මේක එක විදිහක්, මේක තවත් විදිහක්, ওই විදිහට මේක bow hair clip එකක් මගේ favorite. ඉතින් කොහොම හරි ওই විදිහට වෙනස් ඒවා තමයි මෙන්න මෙතන මේ විදිහට දාන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ මෙන්න මේ organizer එක තවත් ලස්සනට පේන්නේ. මගේ ඇඳ ළඟම තමයි මෙන්න මේකක් තියෙන්නේ. එතකොට මට ඇඳට එන වෙලේට hair clips එහෙම ගලවනකොට මෙන්න මේකට දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා හරිම ලේසි වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ hair clips ඔයාගේ dressing table එක උඩ හරි එහෙමත් නැත්නම් මොන හරි කබඩ් එකක් ඇතුලේ හරි තිබුණයි කියලා ඒවා හැම පේන්නේ නැහැ නේ තරම්. එතකොට ඔයාට කොහේ හරි එළියට යන වෙලේකට ගමනක් යන වෙලේකට උනත් අර එකට තියෙනව දකිද්දි ආස හිතෙන්නෙත් නැහැ. ඉතින් මේ විදිහේ දෙයක් ඔයා හදාගත්තොත් ඔයාටම පේනවා නිතරම. අනිත් එක මේවා මෙහෙම දැන් ඈත් වෙලා වගේනේ තියෙන්නේ. ඔක්කොම ටික එක ළඟ නැහැ. එතකොට බැලුව ගමන් ඔයාට තේරෙනවා ඔයාගේ අවුට්ෆිට් එකට අද මොන hair clip එකද ඔයා යූස් කරන්න ඕනි කියලා. ඉතින් ඒකත් හොඳ වාසියක් මෙන්න මේ විදිහ එකක් හදාගත්තාම තියෙන. ඉස්සරහ දවස්වලදී මම එහෙම චුටි මොන හරි මේ ටයිප් එකේ දේවල් කරොත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවට කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න. මට නිකන් හිතිලා තමයි අද මම මේක ඔයාලට පෙන්නුවේ. අනිවාර්යයෙන්ම හදලා බලන්න. හදලා බලලා කොහොමද කියලා හොඳට ආවද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. බලපු ඔයාලා හැමෝටම thank you so much. මාත් එක්ක හැමදාමත් ඉන්න මගේ YouTube community එකට මමත් ගොඩක් ආදරෙයි. ඉතින් එහෙනම් next week එකේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye.